ඔයාලත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලා අද මාත් එක්ක මේ වීඩියෝ එකට එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් සුපුරුදු පරිදි කඩේ ඇරලා වැඩ ටික පටන් ගන්න තමයි ඉතින් මේ හදන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ කඩේ. දැන් වෙලාව උදේ 6යි ගානක්. ඒ වුණාට පොදුම අවුවක් තියෙන්නේ. හරියට 9:00ට 10ට වගේ තියෙන අවුව තමයි උදේ 6 ගානකටත් තියෙන්නේ. බලන්නකො ඉතින් යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. එයාවත් පොඩ්ඩක් හොරතල් කරලා පාරට දාලා තියෙන ලයිට් එක ඕෆ් කරන්න යන්න ඕනි. ඒකත් ඕෆ් කරලා දැන් යන්න ඕනි තේ එකක් හදාගන්න. දැන් ඉතින් හීටරේට වතුරකුත් දාගෙන ඒක රත් වෙන්න තියලා පොඩක් ඇඳ හදාගන්න යන්න ඕනේ. ඇඳ හදලා ඉවර වෙලා තමයි තේ එක බොන්න ලෑස්ති වෙන්නේ ඉතින්. වතුර ගිතින් ওই විදිහට පැහෙන්න දාලා දැන් යන්න ඕනේ කාමරය අස් කරන්න. හරි ඉතින් දැන් කාමරේ ජනෙලෙ පොඩ්ඩක් ඇරලා ඉවර වෙලා ඇඳ පොඩ්ඩක් අස් කරගන්න තමයි හදන්නේ. උදේට ඇත්තටම මහලොකුවට කියලා අස් කරන්න දෙයක් නැහැ. ජනෙලෙ ඇරලා ඉවර වෙලා මේ ඇඳ පොඩ්ඩක් හරි ගස ගන්න තමයි තියෙන්නේ. දැන් මේ දවස්වල නම් ජනෙලෙ ගොඩක් කරලා ඇරලා තියන්න බෑ. මොකද දූවිලි ඔක්කොම හුළඟට ගේ ඇතුළට එනවා. ඒ තරම් හුළඟක් තියෙනවා අපේ පැත්තට. ඒ නිසා ඇඳ හදාගෙන ඉවර වෙලා දැන් යන්න ඕනේ තේ එක හදාගන්න. දැන් ඉතින් වතුර එකත් පැහිලා තියෙන්නේ. එහෙනම් තේ එකක් හදාගෙන එන්නම්. හරි ඉතින් මම දැන් තේ එකත් හදාගෙන ආවා. බලන්නකො මම මේ යාළුවා එයා හරිම ෂෝක් ගන්නේ. මේ ඉතින් අපේ ගෙදර ඉන්න අනිත් සමාජිකයෝ දෙන්න. බලන්නකෝ පැටියට නම් ඉතින් හොඳටම බඩගිනි වෙලා. ඉතින් එයාලවත් බලාගෙන ඇත්තටම උදේ දවල් කියලා නෑ. මේ දවස්වල නම් ඇත්තටම පුදුම රසණයක් තියෙන්නේ. ඒ කියන්නේ උදේටත් වැටෙන ආවම ඊට වැඩි දවල් වැටෙනකොට ඇත්තටම හරිම රසණයි. දැන් ඉතින් මෙයාගේ කෝලන් ටිකත් බලලා ඉවර වෙලා පොඩි ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒකට මම වොෂ් එකක් දාගෙන ඉක්මනින්ම එන්නම්. හරි දැන් ඉතින් මම වොෂ් එකක් දාගෙන ආවා. දැන් ලාස්ට් වෙන ගමන් ඉතින් මම දැන් ඇඳලා යන්නේ මෙන්න මේ ගවුම. දැන් ඉතින් ලාස්ට් වෙන්න ඕනේ. දැන් ඔය කල්පනා කරන්න කොණ්ඩේ කොහොමද බඳින්නේ කියලා. කොණ්ඩේ ඇත්තටම කොහොම බඳින්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඉතින් මහත වැඩි නිසා ඔන්න ඉතින් ඒකත් බහිනවා. ඒකත් හොඳට තද කරලා බැඳගෙන ඉවර වෙලා දැන් ඉක්මනට කොණ්ඩේ බැඳගෙන ලෑස්ති වෙන්න ඕනේ. ඇත්තටම දැන් මම මේ බැඳ හිටියට මට මේක හරියන්නේ නැහැ. ඒ නිසා මම දැන් මේක වෙනම විදිහකට තමයි බඳින්න යන්නේ. හරි ඉතින් මම දැන් කොණ්ඩේත් බැඳගත්තා. දැන් ඉතින් කොණ්ඩේ පොයින්ට් එකට තමයි බැඳගෙන යන්න වෙලා තියෙන්නේ. මොකද කොහේ ගියත් ඕක තමයි මට දැන් සෙට් වෙන එකම දේ. හරි ඉතින් දැන් මම ලෑස්ති වෙලා හැම ඉවරයි. දැන් ඉක්මනටම මම දැන් යන්න ඕනි. මම ඉක්මනට ගිහින් ඔයාලව එතනදී හම්බෙන්නම්.
ඔන්න ඉතින් මං තැනට ආවා. ඇත්තට මෙතන හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. හැබැයි මේ වෙලාවට විතරයි. ඉතින් දඹුල්ලේ ආවට ඉන්න අය නම් දන්නවා මෙතන කොහෙද කියලා. ට්‍රොපිකල් ලයිෆ් රිසෝට් එක මේ. ඇත්තට මෙතන හරිම ලස්සනයි. මෙතන තව විලේජ් එකකුත් හදලා දෙනවා. අපි යමු එතන බලන්න. එතන ලස්සනයි. එහෙනම් යමු. ඉතින් මේ තියෙන්නේ විලේජ් එක. මෙතනත් හරිම නිස්කලංකයි. ඒ කියන්නේ ෆැමිලි එකට ඇවිල්ලා ඩේ අවුට් එකක් යන්න හොඳම තැනක්. මම ඇත්තට මෙතන හරිම කැමතියි. ඉතින් මෙතන හරිම පිළිවෙලයි, පිරිසිදුයි. එහෙනම් ඉතින් මෙතන වටපිටාවක් බලලා මොන හරි කාලා දැන් ඉතින් මන්ට ගෙදර යන්න ලෑස්ති වෙන්නත් ඕනේ. ඉතින් ඔන්න මම ඇවිල්ලා ගිහලා ගෙදරට ඇවිල්ලා වොෂ් එක දාගත්තා. එහෙනම් ඉතින් අද මම මේ vlog එක මෙතන නතර කරන්නම්. ඒ වගේම මගේ vlogs බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතුව මාව subscribe කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරෙයි. bye.